ඉතින් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මිස්ටර් සිනමා ලයික් YouTube channel එකෙන් අලුතෙන්ම ගෙනාපු Flower of Evil කියන කොරියන් TV series එකේ දෙවැනි එපිසෝඩ් එකත් එක්ක මම හිතනවා මේ වීඩියෝ එක බලන්න ආව ඔයා පළවෙනි කොටස බලලා ඉන්නේ නැති කියලා. එහෙම බැලුවේ නැත්නම් මේ description එකේ මම දාලා තියෙනවා සම්පූර්ණ එපිසෝඩ් වල links ටික. ඉතින් මේ වීඩියෝ ටික බලලා මේ දෙවැනි කොටසට එන්න. එතකොට මේ සම්පූර්ණ කතා මාලාවම හරියටම තේරෙන්නේ. හරියනම් අපි පළවෙනි එපිසෝඩ් එක උන දේ පොඩ්ඩක් මතක් කරගමු. නිවාස සංකීර්ණයේ පඩිපෙළක වැටිලා CEO කියලා ළමයෙක් හිටියා. ඉතින් මෙයාට ඒ වගේ අනතුරක් උනේ කොහොමද කියලා පරීක්ෂණ කරද්දී CEO ආපු CEO කිව්වේ එයාව තල්ලු කරයාගේ තාත්තා කියලා. මේ දේ නිසා CEO ගේ තාත්තාව පොලිස් බාරයට ගන්නපා. ඒත් වැඩිදුර විමර්ශනවලදී ඔප්පු වෙනවා CEOට මේ වගේ අනතුරක් උනේ එයාව පඩිපෙළේම බල්ලෙක් අතේ අරන් ආව ළමයෙක් නිසා කියලා. මොකද CEO ගේ බල්ලට බයේ තමයි වැටිලා තිබුණේ. ඒත් CEO ගේ අයියාගේ තාත්තගේ පැත්තට ඇඟිල්ල දික් කරේ කියන සැකේ නිසා ජීවන්ට පැහැදිලි සැකයක් ඇති වෙනවා. අන්න ඒ දේ නිසා ජීවන්ට දැනගන්න පුළුවන් වෙනවා CEO ගේ තාත්තට අනියම් සම්බන්ධයක් තියෙනවා කියන දේ CEO දැනන් හිටිය නිසා තමයි එහෙම දෙයක් කරේ කියලා. මේ කොටසේ අන්තිමේටම පෙන්වන්නේ බෙකී සන්නතින් දරුණු විදියට කිමෝජින් පාර කෑමකට ලක් වෙන විදිය. ඒ වගේම මෙතනින් පස්සේ කිසි දෙයක් නොවුන කාරණට බෙකී සන් ජීවත් වෙන්නේ කිමෝජින්ගේ බේස්මන්ට් එකේ දරුණු විදියට හිර කරලා දාලා. ඉතින් මෙන්න මෙතනින් පස්සේ සිද්ධි වලින් අද දෙවෙනි කොටස බලමු. ඔන්න ඔය විදියට එපිසෝඩ් එකේ මුලම කුතුහලයක් වෙනලා පටන් ගන්න මේ සීරීස් එක නම් මග අරගන්න එපා. දිගටම අපිත් එක්ක ඉඳලා ඉතුරු කොටස් හැම එකක්ම බලන්න. අපිව subscribe කරලා bell icon එකත් මතක් කරලා ඕල් දාගෙන තියාගන්න. එහෙනම් යමුද අද කොටසට. ඉතින් මේක ආරම්භ වෙන්නේ එක අතීතයේ සිද්ධියකින්. ජීවන්ට ඉස්සෙල්ලම බෙකීසන්ව හම්බුන විදිය තමයි පෙන්වන්නේ. එයා කියන්නේ මම මේ පළාතට අලුත්. මෙහෙ ජීවත් වෙන්න හොඳයි කියලා දැනුණා. ඒ නිසා මම මෙහෙට ආවා කියලා. ජීවන් බෙක්ගේ හැඳුනුම්පත පරීක්ෂා කරනවත් නිසාම එයාට බලා ගන්න වෙන්නේ බෙක් 1982 කියලා. කොහොම වුණත් මේ සිද්ධිය එක්ක වර්තමානයේ ඉන්න ජීවන්ව පෙන්වනවත් එක්කම උදෙන්ම ඇරිලා කෑම උයන බෙක්ට කියන්නේ මම හීනයක් දැක්කා. ඒ හීනේ හිටියේ ඔයයි මමයි. අපි දෙන්න ඉස්සෙල්ලම හම්බුන දවස තමයි දැක්කේ කියලා. ඔහොම කෑම අරන් ඉවර වෙලා ටික වෙලාවකින් හීසන්ගේ කාමරයට එන එවුන්හාගෙන් අහන්නේ අම්මා කොහෙද ගියේ කියලා. එයා කියන්නේ ඔයාට හොරෙන්ම අම්මා ගියා ඔයාගේ සාප්පුව වස් කරන්න. එයා මේ දේ කියන්නේ එපා කියලාත් මට කිව්වා කියලා. කොහොම වුණත් මේ දේ එක බය වෙන බෙක් කරන්නේ එයාගේ ලෝහ සාප්පුවට ඉක්මනටම එන එක. මොකද මේ වෙතිත් කිම් කියන වාර්තාකාරයා ඉන්නේ ඒ සාප්පුවේ හංගලා නිසා. කොහොම වුණත් මෙහෙම එන බෙක්ට පේනවා ජීවොන් එක දෙයක් දිහා පහත් වෙලා බලන් ඉන්නවා කියලා. ඒ දේ එක කතා කරනකොට තමයි ජීවොන් පෙන්වන්නේ එක පීරිසි කෝප්පයක වීදුරු කෑල්ලක් ඔයාගේ අතින් කෝප්පයක් බිඳුනද කියලා අහන ගමන්. කොහොම වුණත් මේ කතාව මගහැරලා එතනින් එහාට ජීවොන් වරම් වෙනවත් එක්කම කියන්නේ මගේ පරණ යාළුවෙක් ආව මෙහෙට. එයා එක ටිකක් වෙලා හිටියා කියලා. ඔය අතරේ තමයි ජීවොන් මතක් කරන්නේ ඔයා මට ඔයාට යාළුවෝ ඉන්නවා කියලා තිබ්බේ නැහැනේ කියලා. ඔය අතරේ තමයි මේ වෙද්දිත් පල්ලෙහා ඉන්න කිම් මෑරෙන්නේ එක එලාම් එකක සද්දයක් එනවත් නිසා. කිම් කොච්චර දැඟලුවත් කිසි වැඩක් නැහැ. මොකද කිසිම සද්දයක් උඩට එන්නේ නැති වෙන්න තමයි මේ කාමරේ හදලා තින්නේ. කොහොම හරි සාප්පුවෙන් එහාට ජීවොන්ව අරන් යන්න බෙක්ට පුළුවන් වෙනවා. මෙතනින් පස්සේ අපිට කතාවේ පෙන්වන්නේ එක ගැහණු කෙනෙක් මේ නගරයක ගෙදරකට එන සිද්ධියක්. නෝනා කියලා කතා කරන් එන මෙයා දකින්නේ එයා හොයන් ආව ඒ කෙනා ලේවිලක මැරිලා වැටිලා ඉන්න විදියක්. කොහොමුණත් මෙයා මේ සිද්ධිය දැක්ක නිසා එතනට ජීවොන් ඇතුළු කණ්ඩායම එනවා. අදාළ පරීක්ෂණයන් අතරේ තමයි ජොයි දකින්නේ මේ මලසිරුරේ එක මහපට ඇඟිල්ලක් නැහැ නේද කියලා. කොහොමුණත් මේ දේ දැනුවත් කරනවත් එක්කම ජොයි කියන්නේ මේ වගේම ඝාතන රැලක් යොන්ජු නගරයේ සිද්ධ වුණා. ඒ සේරම ඝාතනයන් වුණ පුද්ගලයන්ගේත් මහපට ඇඟිල්ල තිබ්බේ නැහැ කියලා. ඉතින් යොන්ජු නගරයේ මේ දේවල් උනේ අවුරුදු 18කට කලින් වගේම පරීක්ෂණ කණ්ඩායමට තේරෙනවා වර්තමානයේ නම් මේ ඝාතකයව කවුරු හරි අනුකරණය කරනවා වෙන්නත් ඇති කියලා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්වන්නේ හීසන් එයාගේ සාප්පුවට එනවා වගේම කිම් මේ වෙද්දිත් ඉන්නේ ඒ පල්ලෙහා කාමරයට ඇතුල් වෙන සිද්ධියක්. ඔහොම එන හීසන් කිම් ළඟින් වාඩි වෙනවා වගේම මේ දේවල් කරන්න හේතුව මොකක්ද කියලා ප්‍රශ්න කරද්දී තමයි හීසන් එක දවසක් ගැන කිම්ට මතක් කරන්නේ. ඒ තමයි 2002 වුණ සිද්ධියක්. මේ දෙන්න එක ගමේ වගේම එදා කිම් මේ විදියට ගහක බැඳලා වද දීලා තියෙනවා ඉස්සර දෝහසින්සූ නමින් ඉන්දිය මේ ඉන්න බෙකීසන්ට. ඉතින් මෙහෙම වද දෙන්න හේතුව ඒ කාලේ දෝහසින්සූගේ තාත්තා මිනිමරුවෙක් නිසාත් ඒ කාලේ ගම් ප්‍රධානියා හැමෝටම කියලා තියෙනවා හසින්සූත් එයාගේ තාත්තා වගේමයි කියලා. ඉතින් මේ දවසේ ඒ වුණ භයානක සිද්ධිත් එක්ක ගමේ ප්‍රධානියාගේ මරණෙත් වෙනවත් නිසාම ඔය අතරේ තමයි හසින්සූ ගමෙන් අතුරුදහන් වෙන්නේත්. කොහොම හරි ඒ කාලේ වුණ දෙයට පලියක් විදියට තමයි මේ වෙද්දි කිම්ගෙන් පලිගන්නේ. මේ වෙද්දි හොඳටම මරණ බය දැනිලා ඉන්න කිම් කියන්නේ එදා මං උඹව මරණව නම් බිමට පොලිතින් එකක් දානවානේ. හැම දෙයක්ම විහිළුවටයි මම කරේ කියලා. කොහොම වුණත් මේ අතරේ තමයි ගෙදරක මිය ගිහින් මිදිය ගැහණු කෙනාගේ මල සිරුර පරීක්ෂණ යටතේ තියෙනවා කියලා පෙන්වන්නේ. ડોක්ටර් කියන්නේ පිට සෑහෙන දම් පාට වෙලා තියෙනවා. ඒකෙන්
තේරෙන්නේ මේ ගෑනු කෙනා බිම ඇදගෙන වැටිලත් පැය 8-9ක් විතර වෙනවා. අධික රුධිර වහනය තමයි මේ යන්න හේතු වෙලා තියෙන්නේ කියලා සාක්ෂි හොයාගන්නේ ඒ ගෑනු කෙනාට ඇනලා තියෙන දරුණු පීපාරවල් අටෙන්. කොහොම හරි තව දෙයක් මෙයාලට අනාවරණය කරගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මේ ඝාතනය වුණයින් පස්සේ ඇයව මරලා කකුල කඩලා තිනවා කියලා. ඒත් එක ප්‍රශ්නයකට තාමත් උත්තර නැහැ. ඒ තමයි සාක්ෂි මකන්න හරි ලේ පැල්ලම් මකන්න හරි නම් මේ මලසිරුරේ මහපට ඇඟිල්ල ඝාතකයා අයින් කරේ අනිත් ඇඟිල්ලත් කපන්න වෙනවනේ. එහෙනම් මොකටද එක ඇඟිල්ලක් විතරක්ම කපන් යන්නේ කියන එක. කොහොම වුණත් මේට අවුරුදු 18කට කලින් සිද්ධ වුණ ඝාතන සිද්ධ කරේ දෝහසින්සුගේ තාත්තා කියන එක මේ වෙලාවේදී දැනගන්න ලැබෙනවා. වගේම එයා මේ විදියට මහපට ඇඟිලි කපලා සිහිවටන විදියට එකතු කරපු කෙනෙක් කියන එක පැහැදිලි වෙනවා. කොහොම හරි මේ ඝාතන ගැන විස්තර කතා කරන අතරේ තමයි එකිනෙකා දන්න දේවල් කියන්න ගන්නේ. මේ ගෑනු කෙනා පොලියට දෙන කෙනෙක් හරි ණයට ගත්ත කෙනෙක් හරි වෙන්න ඕනේ. ඒ වගේම මේ ඝාතනය වෙන්න කලින් මෙතන හිටපු අය ඇපල් කාලා තිනවා. වගේම හදිසි ආවේගයට මේ දේ වුණා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ගෑනු කෙනා මාසෙට ඩොලර් 20000ක් විතර හොයන කෙනෙක් කියලා තොරතුරු වාර්තා වෙන්නේ එයාට අයිති රෙස්ටුරන්ට් එකක් තියෙන නිසා. ඉතින් මේ දෙයින් පැහැදිලි වෙනවා මෙයා සෑහෙන පොසත් කාන්තාවක් කියලා. ඔය අතරේ තමයි ඝාතනය වෙලා ඉන්දිය ගෑනු කෙනාව ඉස්සෙල්ලම දැකපු කාන්තාව පෙන්වන්නේ. එයා සමාජ සේවා මධ්‍යස්ථානයක වැඩ කරන කෙනෙක් වෙනවා. කොහොම හරි යූන් පරීක්ෂකයාට කියන්නේ මේ මියගිය ගෑනු කෙනා ගොඩක් පරිත්‍යාගශීලී කෙනෙක් නිසාම තමයි අපි යා ගැන වැඩි සැලකිල්ලක් දක්වලා හොයන්න ගත්තේ. මොකද එයා ගොඩක් වයසකයි කියන ගමන්. ඉතින් මේ ළඟදී යා ඩොලර් 37000කුත් පරිත්‍යාග කරා කියනවත් නිසාම යූන් අහන්නේ එයාගේ පවුලේ විස්තර මොනවද කියලා. ඔය අතරේ තමයි යාට දැනගන්න වෙන්නේ එක පුතෙක් යාට ඉන්දියා කියලා. ඒත් එකම තමයි මේ වෙද්දි කලබලෙන් වගේ පොත් ෆයිල් අවුස්සලා බලන ඒ ගෑනු කෙනාගේ පුතාව පෙන්වන්නේ. ඒ අතර තමයි මේ වෙද්දි හිර කරන් ඉන්න කිම්ම පෙන්වන්නේ. එයා අහන්නේ අපි මේ ඉන්නේ බේකීසන්ගේ සාප්පුවේ බිම්මාලෙද කියලා. කොහොමුණත් මේ වෙනකම් දන්නේ නැහැ එයාගේ ඉස්සරහා ඉන්නේ එයා හොයන් ආව බේකීසන් කියලා. ඉතින් මේත් එකම අවුරුදු 18ක් තිස්සේ හැංගිලා ඉඳී මම බේකීසන් කියන චරිතය ඇතුලේ තමයි කියලා කිම්ට කියනවා. ඉතින් මේ දෙයක හැම දෙයක්ම කිම්ට තේරෙන්න ගන්නවා වගේම අකමැත්තෙන් උනත් විශ්වාස කරන්න වෙනවා මේ තමයි පරීක්ෂක චාජීවුන්ගේ සැමියා කියලා. මෙතනින් යන්න කලින් බෙක් තව දෙයක් කියලා යන්නේ. ඒ තමයි ගමේ ප්‍රධානියාගේ මරණය සිද්ධ වුණේ මගේ අතින් තමයි කියලා. මේ දේත් එක්ක මරණ බය හොඳටම දැනෙන්න ගන්නවා කිම්ට. ඒත් එකම යොන්ජු නගරයේ ඝාතකයන්ගේ ඡායාරූප බලන් ඉන්න ජීවොන්වයි යගේ සහායකයවයි පෙන්නනවත් එක්කම චෝයි ජීවොන්ට පෙන්නන්නේ කිමොජින් වාර්තාකරුවගේ කතාමාලාව. ඉතින් මේකේ ලියලා තින්නේ සාහසිකම දරුණු අපරාධකරුවන් ගැන. එයාලට දැනගන්න ලැබෙනවා අවසාන ලිපිය ලියලා තින්නේ දෝමින්සුක් ගැන කියලා. ඉතින් මේ ලිපියට අනුව දෝමින්සුක් ඝාතනය සිදු කරන විදියටම වර්තමානයේ ඝාතනයන්ද සිද්ධ වෙන නිසාම මේ අයට තේරුම් යනවා කවුරු හරි දෝමින්සුක්ව අනුකරණය කරනවා කියලා. ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් සමාජ සුබසාධන මධ්‍යස්ථානයක වැඩ කරන මිනිමරුම ඉස්සෙල්ලම දැක කාන්තාව. එතනට එන ඝාතනයට ලක්ුණ අම්මගේ පුතා යාගෙන් ඉල්ලන්නේ අම්මගේ ලිපි ලේඛන මට දෙන්න කියලා. කොහොම වුණත් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවත් නිසාම යූන් පරීක්ෂකයාත් එතනට ඇවිත් කියන්නේ ඔයාගේ අම්මා නැති උනේ ඊයේ නේද? ඇයි යෝම හැසිරෙන්නේ කියලා. ඒත් එක්කම යූන් පරීක්ෂකයාත් එක්ක තනියම කතා කරන සිද්ධියක් පෙන්නනවත් එක්කම යූන් කියන්නේ මේ ඝාතනය සිද්ධ කරපු කෙනා එච්චර දක්ෂ කෙනෙක් නෙමෙයි. නිකරුණේ කීපවතාවක්ම PNNලා තිනවා. ඉතින් මෙයා ඝාතන සිද්ධ කරන්න ආදුනිකයි කියලා. ඔය අතරේ තමයි ගෑනු කෙනා කියන්නේ මම දෙයක් කියන්නම්. මේ දේත් උපකාර වෙයි මේ පරීක්ෂණ යන්ට කියලා. ඉතින් කියන්නේ මරණය සිද්ධ වෙන්න කලින් රෑ මේ ගැහණු කෙනා මට කෝල් කරා. මගෙන් ඇහුවා අන්තිම කැමති පත්‍රයේ නීත්‍යානුකූලව සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම එයාට කිව්වා මම හෙට ඇවිත්ම පැහැදිලි කරන්නම් කියලා. ඉතින් ඔය දේ ඔහම කතා වෙනවත් එක්ක යූන්ගේ අවධානය යන්නේ අවසාන කැමැත්ත පැත්තට. මොකද මේ අවසාන කැමැත්ත මොකක් වෙන්න ඇතිද කියන සැකේ නිසා. ඔය අතරේ එක කෝල් එකක් එනවා ජීවොන්ට. ඉතින් කියන්නේ අපි මලසිරුරේ ඇඟිලි පරීක්ෂා කරා. ඒවල තිබුණේ ලිප්ස්ටික් කියලා. ඉතින් ඝාතනය වුණ ගැහණු කෙනා මේකප් කරලා ඉඳී නැති වෙනවත් නිසාම වෙන සැකේ තමයි මේ ලිප්ස්ටික් කාගේ වෙන්න ඇතිද කියන එක. ඒ ප්‍රශ්නේ තිතේ තියාගෙන යමු කතාව ඉස්සරහට. මේ වෙද්දි පෙන්නන්නේ පොලිසියේ ඉන්න යූන් වයි ඝාතනයට ලකුණ කාන්තාවගේ පුතාවයි. ඉතින් මෙයාට පෙන්නන්නේ එයාගේ අන්තිම කැමති පත්‍රය. ඒක බලද්දි තමයි තේරෙන්නේ අම්මට අයිතිව තිබුණු හැම දේපලක්ම ගන්යු කියන සමාජ සුබසාධන මධ්‍යස්ථානයට පරිත්‍යාග කරලා තිනවා කියලා. ඉතින් මේ දේ හිතා ගන්න බැරුව තරහ ගන්නවත් නිසාම යූන්ට කියන්නේ මේ දේ අම්මට කියලා ලියව ගන්න ඇත්තේ එයාව බලන්න එන ගෑනු කෙනා තමයි කියලා. කොහොම වුණත් මේ වෙද්දි ඝාතන සැකය එල්ල වෙන්නේ මේ ඉන්නේ එයාගේ පුතාගේ පැත්තට. මොකද සාක්ෂි ලැබිලා තිනවා මරණය සිද්ධ වෙන්න කලින් රෑ අම්මයි පුතයි අතර රණ්ඩුවක් ගිහින් තිනවා කියලා. කොහොම වුණත් මෙතනින් පස්සේ කිසි උත්තරයක් දෙන්නේ නැතුවම මෙතනින් යන්න හදනවත් නිසාම කියන්නේ ආයෙ මාව පොලිසියට කැඳවනවා නම් වරෙන්තුවක් අරන් එන්න කියලා. කොහොම හරි මේ දේ එක හොඩුවාවක් ලැබිලා තිනවා. ඒ තමයි ඇඟිලිවල තියලා හම්බුණා ලිප්ස්ටික් පැල්ලම්. ඉතින් මේ ගැන කතා කරන සිද්ධියක් පෙන්නනවත් එක්කම ජීවොන් කියන්නේ ලිප්ස්ටික් වලින් කෙනෙක්ගේ DNA හොයාගන්න ලේසි වෙනවා. ඝාතකයාට ඇඟිලි සලකුණු තියන්න
තීන්ත නැති නිසා ලිප්ස්ටික් පාවිච්චි කරලා අන්තිම කැමති පාත්‍රයේ සලකුණු කරා වෙන්නත් පුළුවන් කියලා ඔප්පු කරනවා. ඝාතකයා මේ ලිප්ස්ටික් ඇඟිල්ලෙන් ඉවත් කරන්න උත්සාහ කරන්න ඇති. ඒත් නියපොතු යට තියෙනව නම් ලේසින් යවන්න අමාරු නිසා ඇඟිල්ල කැපුවා වෙන්නත් පුළුවන් කියලා ජීවොන් තවත් මේ සිද්ධිය පැහැදිලි කරනවා. ඉතින් මේ දේ එක්ක දෝමින්සු කණුකරණය කරා වගේ පෙන්වන්න ඝාතකයා උත්සාහ කරලා තිනවා කියලා හැමෝටම තේරෙන්න ගන්නවා. කොහොමුණත් මේ අයට තේරෙනවා මේ කාන්තාවගේ අඳුරන කාට හරි මේ විදිය ලිප්ස්ටික් එකක් තියෙනවද කියලා බැලුවනම් මොනාමාරි හොඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ අතර තමයි යූන් කියන්නේ මම කලින්ම ගියා කාන්තාවගේ හිතවත් අය හොයාගෙන. ඒ යන අතරේ තමයි මට මලසිරුර ඉස්සල්ලාම දැක්ක කාන්තාව පාරේදී හම්බ වුණේ. කොහොමුණත් එයාම තමයි මට අන්තිම කැමති පත්‍රයක් ගැන කියන්න ගත්තේ. තව එයාගේ පුතා ගැන සැකයක් මගේ හිතේ ඇති කරේ එයාම තමයි කියලා. ඊට පස්සේ මේ අය කටයුතු කරන්නේ අවසන් කැමැත්තේ ඇඟිලි සලකුණු වල අධිකරණ වෛද්‍ය වාර්තාව ආව ගමන් සමාජ සුබසාධන කාන්තාවගේ පරීක්ෂණ සිද්ධ කරන්න. ඔය අතර මේ වෙද්දි ජීවොන් ඉන්නේ ඒ සමාජ සුබසාධන කාන්තාව හම්බ වෙන්න. ඉතින් මෙයාව කාරණේ පැහැදිලි කරනවත් එක්කම කියන්නේ අපිට ඝාතනය සිද්ධ වුණ තැන තියලා DNA වාර්තාවක් හම්බ වුණා. ඒ දේ පැහැදිලි කරගන්න අපිට ඔයාගේ උදව්ව ඕනේ කියලා. කොහොම වුණත් මේ ගැන කිසි ගාණක් නැතිවම මම උදව් කරන්න අකමැති වුණොත් මොකද වෙන්නේ කියලා අහනවත් නිසාම ජීවොන් කියන්නේ ඒ දේ ඔයාට විරුද්ධව මම උසාවියේදී යොදා ගන්නවා කියලා. මේ වෙද්දි ඝාතනයට අදාළ CCTV පරීක්ෂා කරන අතරේ තමයි බලා ගන්න වෙන්නේ සමාජ සුබසාධන කාන්තාව එක අමුතු ඇඳුමක් ඇඳන් ලිෆ්ට් එකේ යනවා කියලාත් ආයෙ එද්දි ඒ ඇඳුම වෙනස් කියලාත් ඒ වෙනසට හේතුව තමයි ඇඳුම කන පිට ඇඳම් යන නිසා. මේ දේ තේරුම් කරන්න යූන් ඒ ඇඳුමේ අනිවාර්යයෙන්ම ලේපැල්ලම් ඇති. තව එයාගේ අතේ තියෙන පාර්සලේ ඇත්තේ ඝාතනයට ලක්ුණ කෙනාගේ මහපට ඇඟිල්ල වගේම ඝාතනයට යොදාගත්ත ආයුධය කියන ගමන්. ඔය අතරේ යූන්ට තේරෙනවා එයාගේ අතේ තිබුණ සාක්ෂි එයා පිට අරන් යන්නේ නැතුව ඇති කියලා. ඒත් එක්කම තමයි යූන් එන්නේ ඒ ගැහණු කෙනා ලිෆ්ට් එකේ ආව බිල්ඩිමේ උඩම ස්ලැබ් එකට. ඒ එයාගේ අවධානය යන්නේ එක පුංචි කවුලුවකට. ඉතින් හිතේ තියෙන සැකේට යූන් එක ඇරලා බැලුවම තමයි බලා ගන්න වෙන්නේ අර ගැහණු කෙනාගේ අතේ තිබුණු ලියුම් කවරේ වගේ එක. ඉතින් මේකේ ඇතුලෙන් ඝාතනයට ලකුණු කාන්තාවගේ නියපොත්ත හම්බ වෙන නිසාම යූන් කරන්නේ ජීවොන්ට කතා කරන එක. මේ වෙද්දී ඒ ගැහණු කෙනා ළඟම ඉන්න ජීවොන් කරන්නේ යූන්ගෙන් ලැබුණු පණවිඩයට අනුව ඒ ගැහණු කෙනා මිනිමැරුමේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්න එක. ඒත් එයා ඒ වෙලාවේදී කියන්නේ මම මේකප් එකක් දානකම් ඉන්න පුළුවන්ද කියලා. ඒකටත් කැමති වෙන ජීවොන් අහන්නේ ඇයි ඔයා ජන්මුන් මහත්මියව මැරුවේ කියලා. දැන් හැම සාක්ෂියක්ම මේ ගෑනු කෙනාට විරුද්ධව තියෙන නිසා එයා කියන්න ගන්නේ ඝාතනයට හේතුව. ඒ තමයි ඝාතනයට ලකුණ කාන්තාව එදා අන්තිම කැමති පත්‍රය ලියද්දි කියලා තිනවා ඔයා මම මැරෙනකම්ම මම බලන්න ඉන්න හරියට මිනිබිරියක් වගේ. මේ මැරෙන ටික දවසට මට එච්චරයි ඕනේ කියලා. ඉතින් මෙයා මැරෙනකම්ම දවස ගන්න ඒ ගෙදරට යන පඩිවල නගින්න ඕනේ නේද කියලා හිතුනම එයාව මරලා දාන්න මට හිතුණා කියලා ජීවොන්ට කියනවා. ඒත් එකම හැරෙද්දි ජීවොන්ගේ මූණ එක දැලපියකින් කපලා දානවත් නිසා ජීවොන්ගෙන් ගුටි කන්න ඒ ගෑනු කෙනාට සිද්ධ වෙනවා. ওই විදියට නීතියේ ඉදිරියේ වැරදිකාරයෙක් වෙන මේ ගෑනු කෙනා අත්අඩංගුවට ගන්නවා වගේම ජන්මුන් කියන ගෑනු කෙනාගේ ඝාතන අභිරහස මේ විදියට විසඳනවා. එතනින් පස්සේ ජීවොන් එන්නේ එළියට මේ වෙලාවේ හොඳටම වැස්ස වගේම බලා ගන්න වෙන්නේ එයාව ගන්න හීසන් නැවිත් ඉන්නවා කියලා. ඉතින් මේත් එකම ওই දවසේ රෑ වෙන සිද්ධියක් තමයි පෙන්වන්නේ. හරියටම 3යි ගානට වගේ. කළු ජැකට් එකක් දාගෙන මිනිස්සෙක් අద్භූත විදියට එනවා වගේම රෙස්ටුරන්ට් එකක ඉන්න මිනිස්සෙක්ව අමානුෂිකව ඝාතනය කරන සිද්ධියක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙද්දි නිදාගෙන ඉන්න ජීවොන් ඇරෙනවා වගේම එයාට බලා ගන්න වෙන්නේ මේ වෙද්දි හීසන් ගෙදර නැහැ කියලා. ඒත් එක්කම ටිකක් නැගිටලා බලන නිසාම තමයි බලා ගන්න වෙන්නේ දොර අරගෙන එන කළු ජැකට් එකක් දාගත්ත කෙනෙක්ව. ඉතින් මේ ඉන්නේ හීසන් කියලා බලා ගන්න වෙනවා වගේම ඊළඟ එපිසෝඩ් එකට කුතුහලයක් තියලා දෙවෙනි එපිසෝඩ් එක මේ විදියට ඉවර වෙනවා. ඉතින් තුන්වෙනි එපිසෝඩ් එකත් බලන්න ඉන්න කියලා ආරාධනා කරනවා අපේ channel එකට. අද එක්ස්ප්ලනේෂන් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරන්නේ ඔය දින බෙල් අයිකන් එක ඕල් දැම්මොත් විතරයි අපි ඊළඟට දාන රිවිව් ඔයාලට නොටිෆිකේෂන් එකක් විදිහට එන්නේ. එහෙනම් තුන්වෙනි එපිසෝඩ් එකෙන් ආයෙමත් හම්බෙනකම් අදට ගිහින් එන්නම්.